වමන යන්නේ එක බල්ලෙක් වගේ පාලනය කරගෙන මම්මගේ 61 වෙනි ඩෝනට් එක කට ඇතුළට ඔබා ගත්තා. හැබැයි මං අනිත් පැත්ත බලද්දි මගේ ඉස්සරහ හිටපු තරඟකාරයා 70 වෙනි ඩෝනට් එකක් ගිලලා ඉවරයි. මම මේ අවුරුදු පතා තියෙන ඩෝනට් කෑමේ තරඟයට ආවේ ඒක දිනනේකට ඩොලර් 20000ක තෑග්ගක් හම්බ වෙන නිසායි. මගේ දුවගේ කැන්සර් ඔපරේෂන් එක කරලා ඒකගේ පණ බේර ගන්න මට ඒ සල්ලි සිරාවට මුණ වෙලා තිබ්බා. ඒකේ ඉස්සරහම පීලියේ ඉඳන් මං තමයි ලෝකේ ඉන්න සුපිරිම ඩෝනට් වීරයා වගේ මට චියර් කරනවා. හැබැයි බොස්ටන් ක්‍රීම් ඩෝනට් 60ක් බඩ ඇතුළට ගියාට පස්සේ මට හිතුනේ ඔපරේෂන් එක පැත්තක දාලා මැරිලා යන්න තිබ්බනම් සැපයි කියලා. මට අඬන්නම වගේ ඉද්දි මං 62 වෙනි ඩෝනට් එක අතට ගත්තා. මොකද දිනන්න නම් ඩෝනට් 100ක් කන්නම ඕනේ. අන්න ඒ වෙලාවේ සෙනගස්සෙන් මං දැක්ක දෙයකින් මගේ මුලේ කුරුවල් වුණා. අර මගේ ඉස්සරහා ඉන්න එකාගේ පොඩි එකා මගේ දුවගේ තට්ට උණුවට ඇඟිල්ල දික් කර කර hina වෙනවා. ඕකගේ තාත්තා නිකමෙක් කියලා ඌ කෑ ගහද්දි මගේ දුව ඇස්වල කඳුළු පුරවන්න ඔළුව වහගන්න try කරනවා මං දැක්කා. මේසිය යටින් මගේ අත් මිටි මොළ වුණා. මං ඌ දිහා රවාගෙන බැලුවා. හැබැයි මං දන්නවා ඌට කෑ ගැහුවා කියලා මගේ දුව බීරින්නේ නෑ. බීරින්න නම් මට ඩෝනට් කන්නම වෙනවා. මං ඇස් දෙක වහගෙන කටස්සට ඩෝනට් උබන්න ගත්තා. අහුරෙන් අහුරට වතුර උබුරක් බොන ගමන් මං යකා වගේ ඩෝනට් ගිලින හැටි දැකලා මුළු සෙනගගෙම කටවල් ඇරුණා. මැරින්න හරි කමක් නෑ කියලා තව ඩෝනට් 10ක් ඉතුරු වෙලා තියෙද්දි මම මගේ ඉස්සරහා හිටපු එකාව පාස් කරලා ඉස්සරහට ආවා. මගේ පැත්තට ගිහිම කැරකුණාම මගේ දුවත් ගැම්මට අත් දෙක උස්සලා කෑ ගැහුවා. හැබැයි අන්න ඒ වෙලාවේ තමයි මාරම වාල්දිය පෙරළුනේ. විනිශ්චයකාරයෝ සෙට් එක ස්කෝ බෝඩ් එක බලපු ගමන් මගේ එහා පැත්තේ හිටපු එකා ඌගේ තට්ටුවෙන් ඩෝනට් 4ක් හොරින්ම මගේ තට්ටුවට ලිස්සලා දැම්මා. ඌ මට කුප්ප හිනාවක් දාද්දි මම හොල්මන් වෙලා මේසෙ දිහා බැලුවා. මොකද ඒ හොරකම කවුරුවත් දැක්කේ නැති නිසා. දැම්වත් අතෑරපන්. තුගේ දුවගේ ඔපරේෂන් එක අද වෙන්නේ නැහැ. ඌ ඩෝනට් 7ක් තියාගෙන hina වෙද්දි මගේ තට්ටුවේ දැන් 14ක් තියෙනවා. මගේ ඇස් දෙකත් නිලංකාර වෙලා වගේ යද්දි මම ඔළුව ඉස්සුවා මගේ දුවට මට බෑ කියලා කියන්න. හැබැයි මං දැක්කා ඒකේ ලොකු කාඩ්බෝඩ් කෑල්ලක මොනවා හරි ලියනවා. ඒකේ පණ නැති ඇඟිලි වෙවුලද්දිත් ඒකේ ලියලා ඉවර කරලා ඒ බෝඩ් එක ඔළුවට උඩින් ඉස්සුවා. Go dad, I love you. ඒකගේ අත් ගැහෙන්න ගත්තේ ඒක උස්සන් ඉන්නවක් පණක් නැති නිසායි. හැබැයි ඒකේ මං වෙනුවෙන් ඒ තරම් try කරද්දි මට හිතුණා මමත් ඒකේ වෙනුවෙන් මේක කරන්නම ඕනේ කියලා. අරු hina වෙවි හෙමින් කද්දි මම ඊළඟ ඩෝනට් එක අරන් කට ඇතුළට ඉබුවා. ඊළඟ විනාඩි 2 ඇතුළත මම කරපු දේ නිකන් Fast and Furious ෆිල්ම් එකේ එක සීන් එකක් වගේ. මම අන්තිම ඩෝනට් එකත් කට ඇතුළට උබලා ගිලලා දාද්දි අරු ඔළුව අල්ලගත්ත ගීම ඉවරයි කියලා තේරිලා. මම ඒක ගිලපු ගමන්ම ජජ් කාර්යයා මගේ අත උඩට උස්සලා කෑගව්වා. මෙන්න අපේ දිනුම් කාර්යයා කියලා. ඩොලර් 20000ක චෙක් එක මගේ අතට හම්බ වෙද්දි මට සිරාවටම අඬන්න ආවා. මගේ දුව දුවගෙන ඇවිත් මගේ ඇඟේ ඉල්ලුණා තාත්ති ඔයා ඒක කරා කියලා කෑ ගහද්දි මම ඒකව තද කරලා බදාගෙන කිව්වා නෑ පැටියෝ අපි දෙන්නමයි ඒක කරේ කියලා. හැබැයි අන්න ඒ වෙලාවෙම මගේ බඩ අවුල් ගියා. මම ඩෝනට් 100ම ওই හොර බල්ලගේ මූණටම වමනේ කරලා දැම්මා.